ජවානට ඇවිල්ලා පළවෙනි ටයිෆෝ එකත් එක්ක මම ඔයාලට වීඩියෝ එකක් දැම්මා මම හිතන්නේ ඔයාලට මතක ඇති පළවෙනි ටයිෆෝ එක්ස්පීරියන්ස් එක කියලා. ඉතින් ඒකේ දෙවෙනි වීඩියෝ එක මට ගේන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් ආයෙ ආවා ටයිෆෝ 4ක් විතර ආවා. දැන් මේ පස්වෙනි එක යන්නේ. ඉතින් ඔකිනාවා වලට ආවොත් මේක අනිවාර්යෙන් ජපානයේ ඔකිනාවා වලට අනිවාර්යෙන් තියෙන දෙයක් තමයි ඉතින් ටයිෆෝන් කියන්නේ. මේ පාර එක නම් කලින් ඇයට වැඩි ටිකක් අමාරු වුණා. අපි බලමු කොහොමද කියලා ස්ක්‍රීන් එකේ ඉස්සරහා. ටයිෆෝන් කියන්නේ මේ සිලිකුණාට ඉතින් මේක පටන් ගත්ත තැන මෙතන මේ පේන දෙන මේ විදිහට ඇවිල්ලා දැන් මේ තියෙන මම ඉන්න තැන. මෙතන ඉඳන් මේක ආපහු එහෙම ඉන්නේ පැත්තට තමයි ඉතින් මේක කරගන්නේ. සාමාන්‍ය මේ ඔකිනාවා වලට මේක සාමාන්‍ය දෙයක්. මේ ෂූම් වෙබ්සයිට් එකෙන් බලන්නේ. ඉතින් අපි බලමු එළියට ගිහිල්ලා එළිය තත්ත්වය කොහොමද කියලා. දැන් නම් මේ ගොඩක් නෝමල් වෙගෙන යන්නේ. මොකද පොඩි දුරක් යන අපි ෆාස්ට් කරගෙන ගිහින් තියෙනවා ඔකිනාවා වලට. ඊයේ හවස 3ට විතර වගේ තමයි ඔකිනාවා වලට මේකේ බලපෑම එන්න පටන් ගත්තා. එතන ඉඳන් අද උදේ 3 වගේ වෙනකොට වැඩි වෙලා දැන් අද ආයේ හවස 3 වෙනකොට දැන් අඩු වෙගෙන යන්නේ. ඉතින් දැන් නම් ලොකුවට පේන්නේ නැහැ. මම ඉස්සෙල්ලා බලද්දි මේ පැත්තේම මාර වැස්සක් ජපානට ආවන් පස්සේ මෙච්චර වැස්සක් එක්ස්පීරියන්ස් කරාමයි මේ ටයිෆෝ එකත් එක්ක සෙට් උනේ. දැන් නම් නෝමල් වගේ. ගයිස් දැන් නම් ටිකක් නෝමල් වෙලා තියෙන්නේ. කුලන් සද්ද මම හිතනවා ඔයාලට ඇහෙනවද කියලා. මෙතන මේ වයර්ස් එහෙම එල්ලෙන විදිහ පේනවා ඇති කියලා හිතනවා. මම ඒ කියන්නේ කුලඟ අඩු වෙනවා වැඩි වෙනවා. අර පැත්තේ ලොකු මන්දාරමුකුත් එක්ක. ඉතින් ඕක තමයි ජපාන් වල ඔකිනාවා වල ටයිෆූන් වල එක්ස්පීරියන්ස් එක.